ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා ලබා දුන් 15%ක පොලිය කප්පාදු කිරීම සහ විත් හෝල්ඩින් ටැක්ස් හරහා එම ගිණුම් හිමියන් තවත් පීඩාවට පත් කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සාමූහිකය 4 වෙනිදා පස්වරු 2ට ලයන්ස් ක්ලබ් හිදී විශේෂ සාකච්ඡාවක් කැඳවනු ලැබුවා. එහිදී ජනාරගල සන්ධානයේ ජාතික සංවිධායක සභික නීතිඥ නුවන් බෝපගේ මේ විදිහට අදහස් දැක්වුවා. ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයක් ජීවත් වන්නේ බැංකු ගිණුමක තැන්පත් කළ ස්ථාවර තැන්පතුවකින් ලැබෙන පොලියෙන්. ඒ ජීවත් වීම කියන්නේ අධිසුපෝකභෝගී ජීවිතයක් නෙමෙයි. ඔවුන් කාලයක් යද්දී දියවැඩියාවට, අධිරුධිර පීඩනයට, කොලෙස්ටරෝල් වැනි රෝගවලට ගොදුරු වෙනවා. ඒ ලෙඩවලට අත්‍යවශ්‍ය ඖෂධ ගන්න එක, සුදුසු පෝෂදායක ආහාර වේලක් ගන්න එක වගේ දෛනික අවශ්‍යතා ඔවුන් සම්පූර්ණ කරගත්තේ මේ පොලියෙන්. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතාවය ගැන සමාජයේ ආව සාකච්ඡාව එක්ක තමයි පැවති ආණ්ඩුවල ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා දෙන පොලිය 15% සීමාවට ඉහළ දාන්න සිද්ධ වුණේ. නමුත් පසුව ආර්ථික අර්බුදයේ දඩබීමා කරගෙන ඒ පොලිය 8% දක්වා කප්පාදු කළා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මේ අසාධාරණ වැඩපිළිවෙල එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ විත් හෝල්ඩින් ටැක්ස් එක හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරු ගිණුම් වලට තවත් විශාල ප්‍රහාරයක් එල්ල වුණා කියලා ඔහු සඳහන් කළා. අපි අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සම්බන්ධයෙන් ප්‍රශ්නය වෙනම කතා කරන්න හේතුවක් තියෙනවා. මේ බදු ප්‍රතිපත්තිය නිසා දෙවතාවක් පීඩාවට පත් වෙලා තියෙනවා. මුලින්ම ඔවුන්ගේ තැන්පතු සඳහා ලබා දෙන 15% පොලිය 8% දක්වා අඩු වුණා. දැන් රඳවා ගැනීමේ බද්ද හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරු සොච්චමක් සූරා ගැනීමට ලක් වෙනවා. දැන් ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඉන්නේ කබලෙන් ලිපට වැටිලා කියලාත් ඔහු කියනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රශ්නය සුළුවෙන් හිතන්න එපා. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමයි රටේ ආර්ථිකයේ බර මෙච්චර කාලයක් ඇද්දේ. ඔවුන් ආර්ථික අර්බුදයට වග කිය යුතු නෑ. ආර්ථික අර්බුදයට වග කියන්න ඕන පසුගිය ආණ්ඩුවල සහ මහ පරිමාණ චෞර ව්‍යාපාරික පැලැන්තිය. ඔවුන්ගේ වංචා දූෂණ සහ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රට බංකොලොත් උනේ. ඒ නිසා අර්බුදයේ බර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඔළුවට අතාරින්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නැති බව ඔහු කියනවා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පෙර ගෙවූ පොලිය නැවත ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මොකද රටේ බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නා. ඒ ඡන්දය දුන්නේ Tamanගේ ප්‍රශ්නය ආණ්ඩුව ඒ බරින්ම ගනී කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා ආණ්ඩුවට තවදුරටත් අයිතියක් නැහැ මේ ප්‍රශ්නය මගහැරලා යන්න. දැන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශව ජනබලය වගේ නම් දාගෙන අලුත් සංවිධාන හදාගෙන එක සෙල්ලම් දානවා. මේ මැතිවරණ දෙකේදී ආණ්ඩුවට ලැබුණේ ජනබලයක් තමයි. ඒ බලය තියාගෙන ආයි අමුතුවෙන් ජනබල කතා කියා කාලේ නාස්ති කරන්න එපා. දැන් තියෙන්නේ ජනබලය පාවිච්චි කරලා ජනතා අභිලාෂයන් ඉෂ්ට කටයුතු වෙලාව බවයි. ඒ නිසා තවදුරටත් මේ රටේ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ සංදර්ශන නොවන බවත්, ජනතාවට ඕන Tamanගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුව බවයි ඔහු සඳහන් කරේ. හැබැයි ආණ්ඩුව ජනතා අභිලාෂයන් මගහැරලා තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයටම ඉදිරියට ක්‍රියාත්මක කරන්න නම් ලෑස්ති වෙන්නේ. ආණ්ඩුව තවදුරටත් පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හකුලා ගන්න සූදානම් නැත්නම් අපි සූදානම් මේ සම්බන්ධයෙන් බරපතල විදියට හඬ නගන්න. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙන අසාධාරණයට එරෙහිව අපි හඬ නගනවා. ඔවුන් එක්ක එකතු වෙලා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කරන්නට අකණ්ඩව සටන් කරන්න අපි ලෑස්ති කියලා මේ ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා කියලා රටේ ජනතාවත් එක්ක ඔවුන් එකට බැඳී සිටින බවත් එතුමා කියා සිටිනවා. නුවන් බෝපගේ කියන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි අඩු කිරීම සම්බන්ධයෙන් ඔහු කතා කරන්නේ. ඒක ඇත්ත. ජනතාව පැත්තෙන් සාවධානව බලන්න ඕනි මට්ටමක තමයි රට තියෙන්නේ. ඉතින් එහෙම එකේ පොලි අඩු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔයිට වැඩිය යහපත් ප්‍රතිචාරයකට යහපත් ක්‍රියාමාර්ගයකට යන්න සිද්ධ වෙයි කියන එක අපි විශ්වාස කරනවා.